පුතේ ආයුබෝවන් අපි මේ සම්බන්ධ වෙලා ඉන්නේ ඔයාගේ මෙන්න මේ පේන නිබන්ධනේ grade 11 unit 1 part 1 නිබන්ධනයේ අවසාන වීඩියෝ එක. ඒ කියන්නේ පුතේ පස්වෙනි වීඩියෝ එකත් එක්ක. එතකොට මෙතනදී අපි සාකච්ඡා කරනවා මේකේ flow chart වල අන්තිම ගණන් ටික. flow chart වල අන්තිම ගණන් ටික අපි සාකච්ඡා කරනවා. මේ නිබන්ධනය වීඩියෝ 5කින් මම ඉවර කරලා තියෙනවා. වීඩියෝ 5ම YouTube එකේ තියෙනවා. අපි යමු ගානට. මෙන්න මේ ගණන් ටික තමයි දැන් මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්නේ පස්වෙනි වීඩියෝ එක තුලින්. හරි ඔයාලට පේනවා මම මේක උඩට යවන ගමන් ඉන්නේ කියලා. අපි මේ අංක 1 ඉඳලා අංක 9 දක්වා තියෙන ගණන් ටික 1 ඉඳන් 9 දක්වා තියෙන ගණන් ටික හරි අපි 1 ඉඳන් 9 දක්වා තියෙන ගණන් ටික අපි සාකච්ඡා කරා 1 ඉඳන් 9 දක්වා තියෙන ගණන් ටික අපි සාකච්ඡා කරා අංක 3 වීඩියෝ එක තුලින්. ඊට පස්සේ අංක 4න් අපි සාකච්ඡා කරා මේ 10 ඉඳලා අංක 10 ඉඳලා අංක 15 දක්වා තියෙන වීඩියෝ ප්‍රශ්න ටික අපි අංක 4 වීඩියෝ එකෙන් සාකච්ඡා කරා part 4 වලින්. එතකොට part 5 වලදී පුතේ අපි සාකච්ඡා කරන්නේ මෙන්න මේ 16 ඉඳලා ඒ කියන්නේ මේ වීඩියෝ එක part 5 මේ වීඩියෝ එකේ අපි සාකච්ඡා කරනවා අංක 16 ඉඳලා number 16 ඉඳලා 20 දක්වා තියෙන ප්‍රශ්න ටික. හරි නේද? එහෙමනම් මම දැන් ඔයාලට කලින් වීඩියෝ දෙකේ වගේම මම පුතේ ඔයාලට දැන් වීඩියෝ ස්ක්‍රීන් එක මේ ස්ක්‍රීන් එක ෂෙයා කරනවා. මේ ස්ක්‍රීන් එක ෂෙයා කරලා මම අවශ්‍ය ගණන් පැහැදිලි කිරීම් ටික ලියනවා. ඔයාලට මෙතනින් එහාට මාව පේන්නේ නැති වෙයි. නමුත් දරුවනේ ඔයාලට මං කියන කරුණු ටික පැහැදිලිව ඉගෙන ගන්න අවස්ථාව ලැබෙයි. හරි නේද? එහෙමනම් මේක තමයි ඔයාගේ part 1 නිබන්ධනයේ අවසාන වීඩියෝ එක. මෙතනින් part 1 අපි එක කොටසක්වත් අතාරින්න නැතුව අංග සම්පූර්ණ ලෙස ආවරණය කරලා තියෙනවා. මම හිතනවා ඔයාලට මං කියන දේ පැහැදිලි කියලා. හරි ළමයි අවධානය යොමු කරන්න. දැන් අපි ඉන්නේ 16 වෙනි ප්‍රශ්නේ. මේක කියනවා draw a suitable flow chart that construct a program to print a word mouse of 5 times. එහෙම නේද කියන්නේ? පුතේ මේ කියලා තියෙන විදියට mouse කියන වචනේ පස්වෙනි වතාවල් 5ක් print වෙන්න ඕනේ. ඒ වගේම මේක වතාවල් 5කින් නතර වෙන්න ඕනේද නැද්ද? නතර වෙන්න ඕනේ. 6 වතාවක් print වෙන්න බෑනේ. මෙන්න මේ වගේ එකට අපි කියනවා repetition එකක් කියලා. නැත්නම් loop එකක් නැත්නම් iteration එකක්. හරිද? ඒකට සමහර කට්ටිය iteration කියලාත් කියනවා. හරි. කොහොම හරි කමක් නැහැ. අපි යමු ප්‍රශ්නෙට ගිහලා කතා කරමු. හරි. අවධානයෙන් බලා ගන්න. මට මේ පාට හොඳයි. හරි. Draw a suitable flowchart, construct a program, print word. මෙන්න මේ වචනේ mouse කියලා කියන වචනය 5 times වෙන්න එපයි. නේද? එහෙනම් අපිට ක්‍රමයක් තියෙන්න ඕනේ mouse කියලා වචනේ 5 වතාවක් print වෙනවද කියලා බලන්න නේද? අපිට ක්‍රමයක් තියෙන්න ඕනේ. මම හිතනවා ඔයාලට මං කියන දේ පැහැදිලි කියලා. අපි එහෙනම් මේක පොඩ්ඩක් ඇඳලා බලමු අවධානය යොමු කරන්න. හරි අවධානයෙන් ඉන්න අහගෙන ඉන්න ගැටලුවක් තිබ්බොත් මගෙන් ප්‍රශ්නයක් අහන්න. මම ආයිත් මතක් කරනවා දරුවන්ට පන්තිර සහභාගී වෙන දරුවන්ට ගැටලුවක් වුණොත් මගේ දුරකථන අංකය මට WhatsApp message එකක් දාන්න. 072 99 45099. හොඳයි අපි පාඩම ඉස්සරහට යමු. අවධානයෙන් අහගන්න. මේක තමයි ඔයාගේ අවසාන වීඩියෝ එක. මේක කතා කරන්නේ 16 ඉඳලා 20 දක්වා තියෙන ගණන් පහ. මේකෙදි අපි කතා කරන්නේ repetition කියලා කියන එක. නැත්නම් iteration නැත්නම් loop කියලා කියන කොටස තමයි අපි කතා කරන්නේ. හරි. පළවෙනි එකේ මොනවා කරන්නත් start එක අදින්න එපා ළමයි නේද? start එක අදිනවා. මිනිත්තු දෙකක් ගහලා right. එතනින් පොඩ්ඩක් පල්ලෙහාට එනවා flow direction එකක් දානවා. mouse කියලා කියන වචනනේ. එහෙනම් ඉතින් අපි ගමු input එහෙම නෙමෙයි ඕනනම් තව විදිහකට මේක ගන්න පුළුවන්. input double quotation කිසියම් වචනයක් නිසා mouse කියලා පිළියෙනවා. එයා ලියලා තින්නේ simple නේද? අපිත් simple ලියමුනේ. ප්‍රශ්නේ දීලා තියෙන simple වචනයක් නිසා අපිත් simple ලිව්වා. right. පොඩ්ඩක් මේ අතට අරගෙන තව එකක් දානවා. දාලා අපි මේකට පුතේ වාරවල් ගාන ගැන ගන්න එපේ. 5 වතාවක් නම් පළවෙනි වතාව, දෙවෙනි වතාව, තුන්වෙනි වතාව, 4 5 කියලා කියන්න මේකේ වාරවල් ගාන ගැන ගන්න එපේ.
අපි ඒකට ගන්නවා පළවෙනි වාරය කියලා එකක්. ඒ කියන්නේ මොකද්ද? අපි වාරය ගයින්න මෙතන පාවිච්චි කරනවා වේරියබල් එකක්. වේරියබල් එකක්. මොකක්ද මේ වේරියබල් එක කියන්නේ? x සමානයි 1 කියලා ගන්නවා. අපි මේකට කියනවා වේරියබල් එකක් කියලා. අපි මේක ගන්නෙ මොකටද? මේ පළවෙනි වතාව කියලා දැනගන්න. කාට හරි ඕනනම් මේක x නෙමෙයි වෙන අකුරක් වුණත් ගන්න පුළුවන්. දැන් මේක යන වාර ගානක් තියෙනවනේ. වාර මොකද්ද? ඔව්. වාර ගාන තමයි කී වතාවක් යන්න ඕනද? වාර ගාන පුතේ අපි මෙහෙම අඳිමු. මම මේ පාට ගන්න පොඩක් කොට කියලා දෙන්න. දැන් මේ අමතර දෙයක් කියලා දෙන්න. දැන් මේක කියලා තියෙනවා 5 times. එහෙනම් මේක දැන් මෙහෙම ඉස්සරහට යන x සමානයි 1. x සමානයි 2. x අනේ සෝරි මේ සමාන නෙමෙයිනේ. පොඩ්ඩක් ඉන්න මකනකම් මේ බලා ගන්න. මේ වගේ එකට මෙහෙමයි ගන්න. බලා ගන්න. මම ඔයාලට කියලා දෙන්නම්. දැන් අපි ගත්තනේ මෙතන x සමානයි 1 කියලා. කාට හරි ඕන නම් මේක x ම නෙමෙයි වෙන අකුරක් ගන්න. a සමානයි 1. හරිනේ? නැත්තම් z සමානයි 1. ඕන ඔයාට අවශ්‍ය කරන ඕන අකුරක් ගන්න. ඒ මොකටද මේ අකුරක් ගන්නෙ? යන වාර ගාන නිවැරදිව ගැන ගන්න. හරි? එතකොට ඒකට අකුරක් ගන්න. මේ වගේ මොන හරි ආදේශ කිරීමක් කරලා ගන්න. පළවෙනි වතාවනේ. පළවෙනි වතාව නම් අපිට පුළුවන් x සමානයි 1 කියලා ගන්න. ඔයාට කැමති ඉංග්‍රීසි අකුරක් ගන්න. හරි. ඊළඟට දැන් මේකේ වාර ගාන ඉස්සරහට ගෙනියන්න ඕනේ නේද? එක එක නේද ගෙනියන්න ඕනේ ඉස්සරහට. ඒ කියන්නේ x සමානයි 1 දී mouse කියන වචනේ print වෙන්න ඕනද නැද්ද? mouse කියන එක print වෙන්න ඕන. ඊළඟට මම මේ දෙන වයින් කරන්නම් කපලා. හරි? x සමානයි 2 දී ඔව් එතකොටත් mouse print වෙන්න ඕනේ. ඔය වගේ mouse කී වතාවක් print වෙන්න ඕනද? 5 වතාවක්. එහෙනම් දැන් මේ ඔයාලට පේනවා හැම වාරයකදීම mouse කියලා කියන එක හැම වාරයකදීම පෙන්නද්දී මේ වාර ගානට එක එකක් එකතු වෙවි තමයි යන්නේ. ඒ කියන්නේ අපිට මෙහෙම සූත්‍රයක් හදාගන්න පුළුවන්. මොකද්ද? x සමානයි x ධන 1 කියලා අපිට සූත්‍රයක් හදාගන්න පුළුවන් නේද? x x + 1 කියලා. ඒකෙන් කියන්නේ මොකද්ද? x වල අගය සෑම අවස්ථාවකදීම එක ඉස්සරහට ගෙනියනවා. එක බැගින් ඉදිරියට ගෙනියනවා කියන එකයි ඒකේ අදහස. එක්සැම්පල් එකක් බලන්න. දැන් මම මුලින්ම ගත්තා x සමානයි 1 කියලා. ඊට පස්සේ මම ගත්ත සූත්‍රය මොකද්ද? මම මේකට වෙන පාටක් ගන්න. ඒතර මේක තේරෙනවා. හරි. මෙච්චර පාට තියෙන එක වෙන පාටක් ගමුකෝ. හරි. අපි ගත්ත දැන් පළවෙනි වතාව මොකද්ද? x සමාන 1. මොකද්ද? ෆස්ට් ටර්න් එක. පළවෙනි වතාව. ෆස්ට් ටර්න් එක තමයි x සමාන 1 කියලා ගත්තේ. ඊට පස්සේ මම සූත්‍රයක් ගත්තා x x + 1 කියලා මම සූත්‍රයක් හදාගත්තා. කිසියම් ගණනය කිරීමක්, සමාන කිරීමක්, එකතු කිරීමක් හරි මොකක් හරි ගණිතය වැඩක් නිසා අපි මේක දාන්නේ කොටුවක්. හරි? සමාන කිරීමක් ආවත් මේකට දාන්න ඕනේ කොටුවක්. එහෙම නේද මම කියලා දුන්නේ. මේ ෆ්ලෝ chart වලදී. හරි. අවධානයෙන් බලන්න. දැන් මේකේ අදහස මොකද්ද? දැන් මම කලින් කිව්වා x වලාගේ මෙතනදී කිව්වා x වලාගේ 1යි කියලා. දැන් මම කියනවා හරි දැන් මම කියනවා x සමානයි x ධන 1 කියලා. එහෙම එකක් මම කියලා තියෙනවනේ. පුතේ ඒකේ අර්ථය තමයි මෙන්න මේක. බලා ගන්න. ඒකේ අර්ථය තමයි මෙන්න මේක මොකද්ද? x සමානයි x වල දැන්ට අගේ කීයද 1යි. 1 ධන 1 ඇයි මේ මෙතන 1යි ඒ නිසා මේ අගේ එකට ගත්තා. x සමානයි 2යි. තේරුණාද? දැන් x වලගේ දෙක තියෙද්දි ආයි මේක දැම්මම x x + 1. ඕකනේ සූත්‍රය අපි ලියාගත්ත. මේ දෙක මෙහෙම ගිහිල්ලා මෙතනට එනවා. තේරුණාද? මේ අගේ මෙතනට එනවා. එතකොට මොකද්ද වෙන්නේ? එතකොට වෙන්නේ x = 3 වෙනවා. දැන් ඔයාලට තේරෙනවද? ඔන්න ඔහොම තමයි ඉස්සරහට යන්නේ. හරි? ඊට පස්සේ ආයි x x + 1 කියලා සූත්‍රය තියෙද්දි මෙන්න මෙයාව මෙතනට ගේනවා. එතකොට මොකක්ද ඒකේ අදහස? x දැන් මේ 3යි 3යි 1 4යි. දැන් තේරුණාද? ඔහොම එක ඉස්සරහට යන්නේ පුතේ මේකේ වෙන්නේ ගානේ. හරි? අපි යමු ආයි ගානට. ෆ්ලෝ chart එකට යමු ආයි. හොඳයි අවධානයෙන් අහගන්න. x වල අගේ 1යි. දැන් මම ඊට පස්සේ දෙයක් කරනවා. මම පෙන්නනවා ඩිස්ප්ලේ මවුස් x වල අගේ 1 දී මම ඩිස්ප්ලේ මවුස් කරනවා. ඩිස්ප්ලේ වචනයක් පෙන්වන්න නිසා මොකද්ද කරන්නේ? ඩබල් කොටේෂන් දානවා.
ඔන්න අවුට්පුට් එක නිසා මෙන්න මේක තමයි හැදෙන්නේ. එතකොට දැන් මේ වෙද්දී මවුස් කියන වචනේ කී වතාවක් පෙන්වුවද? තාම එක වතාවයි. ඩිස්ප්ලේ මවුස් එක වතාවයි. එතකොට x වලගේ කීයද? x වලගේ 1යි. හරි. මම තව එකක් යනවා පල්ලෙහාට. පල්ලෙහාට ගිහිල්ලා මම දැන් x වලගේට තව එකක් එකතු කරනවා. අර x සමානයි x ධන 1. ඒ කියන්නේ දැන් x වලගේ කීයක් වෙනවද? දැන් ඔන්න x වලගේ 2යි. ඒ උඩදී x වලගේ 1ේදී මවුස් කියන වචනේ ඩිස්ප්ලේ කරා. දැන් x වලගේ කීයක් වෙනවද? දෙකක් වෙනවා මෙතනදී. මෙතන දෙකක් වෙනවා. ඊට පස්සේ මම දාගන්න ඕනේ සීමාවක්. ඒ සීමාවක් දාගන්නේ මොකටද? ඇයි? පස් වතාවෙනේ පෙන්වන්න පුළුවන්. ඒකට සීමාවක් දාගන්න කන්ඩිෂන් එකක් දාගන්න අපි පාවිච්චි කරන්නේ පුතේ ඩයමන්ඩ් එක. if x කුඩයි හෝ සමානයි 5ද කියලා මම ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්නාර්ථ ලකුණ දාන්න. ඒතකොට ඒකට පාවිච්චි කරන්නේ මොකද්ද? ඩයමන්ඩ් එක. yes වුණොත් ඒ කියන්නේ x වලගේ 5ට වඩා අඩු වුණොත් ඔව්නේ. දැන් මුලින්ම අපි පටන් ගත්තා x වලගේ 1යි කියලා. හරි? අපි මුලින්ම පටන් ගත්තා අපි මුලින් පටන් ගත්තා x වලගේ 1යි කියලා. x වලගේ 1යි. x වලගේ 1ේදී මම මවුස් කියන වචනේ ඩිස්ප්ලේ කරා. දැන් x වලගේ කීයද? 2යි. හරිනේ? x වලගේ 2යි. දැන් අහනවා ප්‍රශ්නයක් if x වලගේ less than or equal 5. x වලට වඩා x වලගේ 5ට වඩා අඩුයි හෝ සමානද? ඉතින් පුතේ දැන් අගේ 2යිනේ. නේද? ඒතර මෙතෙන්ට එන්නේ කීයද? 2. 2 අඩුයිද නැද්ද? ඔව් ඉතින් yes. yes වුණාම අපිට උඩට යන්න අවස්ථාව ලැබෙනවා. හරි? no වුණාම ඒක ඉතින් ඔයාට කැමති විදිහට ගන්න පුළුවන්. මම මේක ඔයාට කරලා පෙන්නන්නම්. හරි චුට්ටක් බලා ගන්න. මම ඉරේසර් එක අරගෙන මේ highlight ටික පොඩ්ඩක් අයින් කරනවා. හරි. මම ඒකත් අයින් කරේ හේතුවක් ඇතිව මම කියලා දෙන්නම්. දැන් මම ආයි පෙන් එකට ගිහිල්ලා මට ඕනේ පාට. හරි. දැන් මම මෙයාව ගේනවා මෙන්න මෙතෙන්ට. මෙහෙම උඩට ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා අන්න බලන්න අයිටරේෂන් එකක් කියලා කියන්නේ ඇයි මේ වගේ උඩට ගමන් කරන නිසා. ඊට පස්සේ මම මෙතනට ඇරෝ හෙඩ් එක දානවා. දැන් x ලගේ දෙකේදී yes වුණාම උඩට යනවා x ලගේ දෙකේදී පෙන්නනවා. ඩිස්ප්ලේ පෙන්නනවා. හරිද? ඔන්න අහගන්නකෝ දැන් වෙන දේ. හරි අර බොහොම හිමීට එතකොට මුළු පාඩම ස්ලෝ වෙනවා. හැබැයි පුතේ මුළු පාඩම ස්ලෝ වුණත් වැදගත් වෙන්නේ මොකක්ද? දරුවන්ට තේරෙන එකනේ. ඔයාලට තේරෙන්නේ නැත්නම් මේ ඔක්කොම වැඩක් නෑනේ. හරි? ඒ නිසා හිමීට අහගන්න අවධානය යොමු කරන්න. දැන් x ලගේ 1යිනේ. නේ? x ලගේ 1ේදී මවුස් කියන වචනේ ඔන්න පෙන්නුවා. දැන් මෙතන x ලගේ කීයක් වෙනවද? දෙකක් වෙනවා. හරි? දෙකක් වුණාම දැන් අහනවා දෙක අඩුද 5ට වඩා. yes වුණාම උඩට ගිහිල්ලා ආයි පාරක් x මවුස් කියන වචනේ පෙන්නනවා. හරි? ඊට පස්සේ දෙවෙනි එකත් print වුණා. හරි? ඊට පස්සේ මම පොඩ්ඩක් මේක ආයි මකන්න. මම ඔයාලට පොඩි දෙයක් මෙහෙම කියලා දෙන්න. මේ පළවෙනි එක නිසා වඩා හොඳට ඔයාලට තේරෙනවා මම මෙහෙම දෙයක් කියලා දෙන්න පුළුවන්. මොකද එක එක දරුවෝ ඉන්නේ එක එක මට්ටම් වල. ඒක ඔයාලට තේරෙනවා මම කියලා දෙන්නම්. ඒකයි මේ වැඩේ. පුතේ අපිට මෙහෙම එකක් ගහන්න පුළුවන් මේක කියලා දෙන්න. බලා ගන්න. මම ගහනවා මේකට කියනවා hand trace එකක් කියලා. අපි කියන්නේ පෙර වැඩක් වගේ එකක්. හරි? hand trace එකක්. මම මේ hand trace එකේ ගහනවා x කියලා අගයක්. හරිද? x කියලා එකක් ගහනවා. ඊට පස්සේ මම ගහනවා අර display mouse කියලා අපි ඊළඟට ගත්තේ. ඒකත් ගහනවා. display mouse. මේක කියන්නේ hand trace එකක් කියලා. ඊට පස්සේ අර තුන්වෙනි එක දැන් මේක තමයි 1. මේ බලන්න. මෙයා 1 මම එයාව ගත්තා. display mouse එක 2 වෙන්න ගත්තා. මේක තමයි 3. මොකද්ද? x equal x plus 1. ඒකත් ගත්තා. 4 මෙයාවත් ගමු ඒකට. flow chart වල මෙහෙම numbers දාන්නේ නෑ. දැම්මොත් වැරදි. මම මේ දරුවන්ට කියලා දෙන්නයි මෙහෙම කරන්නේ. අපි තාම ඉන්නේ මේ
යිටරේෂන් වල පළවෙනි එක්සාම්පල් එකේ මොකද ගුරුවරයා විදිහට මට වගකීමක් තියෙනවා ඔයාට තේරෙන්න කියලා දෙන්න. ඒ නිසා තමයි මේ මුළු පාඩමම ස්ලෝ වුණත් මේවා කියලා දෙන්නේ. හරි. ඊට පස්සේ අර if එක. if x less than or equal 5 question mark එක. හරි. මේ වගේ ගහන එකට මොකද්ද කියන්නේ? hand trace එක. ඒක table එකක් පුතේ ඇත්තටම. හරි. අපි මේකේ අර අඳුරගත්ත කොටස් ටික අපි table එකට දානවා. හරි. දැන් මෙහෙම ඔයාලා මේක ගහද්දි අඩුවකින් ගහගන්න. මම ඉතින් මෙහෙම ගහන්නම්. හරි. ඊට පස්සේ ඔක්කොම ටික ඇද වෙනවා. නමුත් ඒක ගැන හිතන්න එපා. අපි වැඩේ කරයි. ඔන්නෝම ගැහුවා. හරි බලා ගන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම මේ කොලම් වෙන් කරගන්න ඕනේ දැන්. ඔයාලට පේනවා සම්පූර්ණ ඇදේ තමයි. කමක් නැහැ. ඉතින් ඒක ලොකු ගැටලුවක් නෙවෙයිනේ. මේක තේරුම් ගන්න ඕනේ. මොකද්ද මේකට කියන්නේ? hand trace එක. සහ මෙතනත් මෙහෙම ගහලා හරි. අවධානයෙන් අහගන්න තේරුම් ගන්න. x වලගේ මුලින්ම අපි දැම්මේ කීයද ෆ්ලෝ chart එකේ start වුණා input mouse x වලගේ 1යි. හරි? x වලගේ 1යි. මේ මෙතන හරි? මේ මේකේ අර රතු පාට ඩොට් එකක් වඩ තියෙනවාද ඒක එක එන පොඩියට ඔයාලට පේනවා ඇත්තේ. නමුත් මම හිතනවා අඳුර ගන්න පුළුවන් කියලා x වලගේ 1යි. x වලගේදී mouse කියලා ඩිස්ප්ලේ වෙනවා. ඔන්න mouse කියලා ඩිස්ප්ලේ වෙනවා. දැන් මේකේ කියනවා x equal x plus 1. අපි කියමු x equal x plus 1. දැන් x වලගේ කීයද 1යි. 1 plus 1 දැන් කීයක් වෙනවද x වලගේ 2ක් වෙනවා. ඊළඟට අහනවා මෙතන x less than or equal 5 ද කියලා අහනවනේ. ඔව් ඉතින් 2 අඩුයි හෝ සමානයි 5ද. ඒ ඇත්තනේ. මොකද්ද වෙන්නේ? මේක yes වෙනවා. ඉතින් 2 අඩුයිනේ පුතේ. දැන් x වලගේ වෙනස් වෙනවා. ඔන්න පළවෙනි එක ඉවරයි. හරි? පළවෙනි එක ඉවරයි. දැන් ඔන්න x වලගේ කීයක් වෙලා තින්නේ? x වලගේ 2ක් වුණා. ඒ කොහොමද ඉතින් x වලගේ 2ක් වුණේ? මෙන්න මෙතනින්. නේ? hand trace එකක් ගහද්දී ඔයාගේ ෆ්ලෝ chart එකේ තියෙන වැදගත් කැලේ ටික ඔයා අඳුර ගන්න ඕනේ. හැබැයි මේ වගේ ඔය ඊතර දාන ඒවා මොකුත් කරන්නේ නැහැ. හරි? මම මේ ෆස්ට් එක්සැම්පල් එක නිසා ඔයාලට කියලා දෙනවා. දැන් දෙකේදී ඩිස්ප්ලේ වෙනවද? ඔව් ඉතින්. ෆ්ලෝ chart එකකින් උඩට ගියා නම් iteration එක repetition එකක් වුණා නම් ඩිස්ප්ලේ වෙනවා. ආයි mouse කියලා පෙන්නනවා. mouse කියලා ඔන්න පෙන්නුවා. දැන් ආයිත් x equal x plus 1 කියන සූත්‍රය. දැන් මේ විදිහ x වලගේ කීයද 2. 2 plus 1 equal 3. මම හිතනවා තේරෙනවා කියලා. ඊළඟට අහනවා අර x අඩුයි හෝ සමානයි 5ද කියලා අහන්නේ නේද? දැන් x වලගේ කීයද? 3යි. අඩුයි හෝ සමානයි 5ද කියලා අහනවා. ඉතින් ඒකත් yes. ආයි තුට්ට යනවා. හරි. ඔන්න දෙවෙනි වතාවෙත් x වල දැන් mouse කී වතාවක් පෙන්වනවද? දැන් mouse දෙවතාවක් පෙන්වලා තියෙන්නේ. දැන් x වලගේ කීයද? x වලගේ දැන් 3යි. හරි. 3 උඩට ගියාම ආයිත් display mouse ඔන්න පෙන්වුවා. mouse කියලා පෙන්වුවා. ආයිත් අරක x equal x plus 1. මම හිතනවා ඔයාලට මේ දක්වා තේරෙනවා ඇති කියලා. ඊළඟට x ලගේ කීයද? දැන් 3යි. 3 ධන 1 සමානයි 4යි. x කුඩයි හෝ සමානයි 5ද කියලා අහනව නේද? ඉතින් හරි 4 අඩුයි හෝ සමානයි 5. ඉතින් ඇත්තනේ. ආයිත් yes වෙනවා. ආයිත් yes වෙනවා. හරිද? ඊට පස්සේ දැන් x වලගේ කී දැන් 4 වෙලා තියෙනවා 4. mouse ආයි උඩට ගියාම පෙනෙනවද නැද්ද? පෙනෙනවනේ නේද? ආයි උඩට ගියාම පෙනෙනවා. mouse කියන වචනේ ආයි දැන් කීවතර ඩිස්ප්ලේ දැන් 4 වතාවක් ඩිස්ප්ලේ වෙලා. හරි? බලා ගන්න. ආයි දානවා x equal x plus 1. x වලගේ කීයද? 4 ධන 1. 5. පොඩ්ඩක් මේ ටික දික් කරගන්න වෙනවා. ඔව් මෙන්න. තව දික් කරගෙන අපි යන් ඉස්සරහට. මේකත් ඉර ගහ ගන්න. ආයිත් අහනවා x කුඩයි හෝ සමානයි
කුඩයි හෝ සමානයි 5ද? ඔව් ඉතින් 4 සෝරි. ඔව් මෙතන 4 නෙමෙයි මෙතන 5 වුණා. නේ. 5 කුඩයි හෝ සමානයි 5 වුණානේ. ඉතින් ආයෙත් ඉතින් කුඩා නම් නැහැ. 5ට සමානයි. yes. මෙතන එනවා 5. ආයෙ ගියාම මවුස් කියන එක පෙන්නනවා. හරි මවුස් එක පෙන්නනවා. දැන් මෙතන එනවා x equal x plus 1. x ලගේ කීයද? දැන් 5යි. 5 ධන 1 6 එක 6ක් වෙනවා. මෙතන අහනවා x කුඩයි හෝ සමානයි 5ද? නෑ ඉතින් 6 කුඩයි හෝ සමානයි 5 වෙන්නේ නෑ පුතේ නේද? ඒ නිසා මොකද්ද වෙන්නේ? මේක no වෙනවා. දැන් බලන්න අපි අපේ එකේ no වුණාම වෙන්න ඕන දේ ලියලා නැහැ. ඒ නිසා අපි දැන් ඒක ලියමු. මොකද්ද වෙන්න ඕනේ මෙතන? පල්ලෙහාට මම ලියනවා no ආවොත් ස්ටොප් කරන්න. නැත්තම් end කරන්න. අර කියලා ලකුණමනේ නේ. දැන් බලන්න කී වතාවක් mouse display වුණාද? ඔන්න පළවෙනි වතාව. ඔන්න දෙවෙනි වතාව. ඔන්න තුන්වෙනි වතාව. ඔන්න 4. ඔන්න 5. මං හිතනවා ඔයාලට මේක තේරෙනවා කියලා. ඔන්න ඔහොමයි වතාවල් 5 යන්නේ. මං හිතනවා ප්‍රශ්නයක් නෑ හරියට ඔයාලට මේක තේරෙනවා කියලා. තත්ත්වය මොකද? හරිද වැඩේ? මේකයි මේ මන් දීපු දැන් මේ මොකද්ද මේ පොඩක් අහගන්නකෝ. ෆ්ලෝ chart එක ඔයා දන්නවා. වම් පැත්තේ තියෙන ෆ්ලෝ chart එක දකුණු පැත්තේ තියෙන එකේ hand trace එක. දෙකම සම්පූර්ණ කරගන්න. ෆ්ලෝ chart එක නිවැරදි කියලා ඔබට ඔප්පු කිරීම කරන්න පුළුවන් hand trace එකක් පාවිච්චි කරලා. ඔබගේ ෆ්ලෝ chart එක නිවැරදි බව ඔප්පු කරන්න පුළුවන්. මේක තව අඳින්න පුළුවන් විදි තියෙනවා මේ ෆ්ලෝ chart එක. මේක විතරක් නෙමෙයි. හරි? මේ මං ඇන්දේ එක විදියකට. හරි? ඒ නිසා සම්පූර්ණ කරගන්න ප්‍රශ්නයක් තිබ්බොත් අනිවාර්යෙන් මට WhatsApp දාන්න මම උඩවට එක නම්බර එක දුන්නා. හැකි ඉක්මනින් මේක සම්පූර්ණ කරගන්න ෆ්ලෝ chart එක සහ hand trace එක දෙකම. ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. මම ලොකු වෙලාවක් දෙන්නේ නැහැ. ඉක්මන් කරලා ලියාගමු.
ඉක්මන් කරලා ලියාගන්න. වෙලාව ඇති නේද? අපි යන් ඉස්සරහට. හරි. ළමයි මේක ලියන්න පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා. දැන් මේකම විතරක් නෙමෙයි. හරි? ඕක එකම ක්‍රමේ නෙමෙයි මේක ලියන්න පුළුවන්. දැන් කවුරු හරි ළමයෙක්ට ඕන නම් මෙහෙමත් ලියන්න පුළුවන්. මම කියන්නේ සම්පූර්ණයෙන් වට නිදහස් තියනවා කියලා. පොඩක් අපි මේක මකලෙමු. හරි? මේ ෆ්ලෝ chart එක තියාගමු. තියාගෙන මම ඔයාලට කියලා දෙන්නම්. බලාගන්න. හරි. බලාගන්න මේක තව විදිහකට අඳින්න අපි උත්සාහ කරලා බලමු. බලාගන්න. මේ වගේ ස්ටාර්ට් දැම්ම. දාලා ඔහොමත් ඇඳගත්තා. හරි. ස්ටාර්ට් එක හරි. ඊට පස්සේ input ඩබල් කොටේෂන් එකේ mouse. දැන් දීලා තියෙන සිම්පල් අකුරුනේ අපිත් ඒ විදිහට ගත්තා. input mouse. ඊට පස්සේ අර වාර ගාන ගන්න එපා. ඉතින් කවුරු හරි ළමයෙක් මෙහෙම හිතනවා. එයා ගන්නවා අපිට a සමානයි 0 කියලා. අපි හිතමුකෝ එහෙම එකක් ගන්නවා කියලා. ප්‍රශ්නයක් නෑ. ඉතින් එහෙමත් පුළුවන්. a සමානයි 0. ඊට පස්සේ එයා කියනවා අපි නිකන් හිතලා ගමු. a සමානයි 0 display mouse. ඔන්න දැන් a වලගේ 0 වලදී මේක ඩිස්ප්ලේ වුණා. ඊට පස්සේ එයා දානවා a equal a plus 1. දැන් a වලගේ කීයක් වෙනවද? එකක් වෙනවා. ඊට පස්සේ දානවා if a less than or equal මෙතන equal දැම්මොත් පුතේ වාර ගාන කීයක් වෙනවද? මෙතන අපි දාන්නේ නැහැ. ඒකට මම හේතුව කියන්න. less than or less than 5. මම හේතුව කියලා දෙන්න. ඔන්න ඔහම ඇඳලා මම කියලා දෙන්න. හරි? no වුණාම end වෙනවා. නැත්නම් stop වෙන්න ඕන එකක් දාන්න. yes වුණාම උඩට යනවා. කොතනද? මෙන්න මෙතෙන්ට යනවා. හරි? yes වුණාම. හරි. දැන් බලන්න මේකේ පොඩ්ඩක් අර මම කියවනේ මේකේ හරිද වැරදිද කියලා බලන්න මොකද්ද ගහන්න ඕනේ? hand trace එකක් ගහන්න ඕනේ. hand trace එකක් ගහලා තමයි මේක හරිද වැරදිද කියලා අපි අවබෝධ කරගන්නේ. ඉතින් අපි පොඩ්ඩක් check කරලා බලමු. a කියන එකක් ගැහුවා. display එක ගැහුවා. display මොකද්ද mouse. හරික a equal a plus 1 ඒකත් හරි. ඊට පස්සේ අර නීතිය if a පොඩි පහ එහෙම නේද? දැන් ඉතින් අර ඔය අඩුවක් තියලා ඔහොම ගහගන්න. මට ඉතින් අඩුවක් මේ වෙලාවේ නැති නිසා මම මෙහෙම
සම්පූර්ණ කරනවා මේක ස්ක්‍රීන් එකනේ. ඔක්කොම ඇද වෙන බව ඔබට පේනවා ඇති. ඒ ගැන හිතන්න එපා පියා ඉස්සරහට. හෝ. සෑහෙන කැතයි. හරි කමක් නැහැ. එන්නකෝ. මේ වැඩේ කරගන්නම්කෝ. හරි. ගාන හැට්ටේ ඒ වලගේ කීයද? 0. 0 වලදී මවුස් කියලා ඩිස්ප්ලේ වෙනවද? ඔව් මවුස් කියලා ඩිස්ප්ලේ වෙනවා. දැන් a equal a plus 1. ඒ කියන්නේ a equal a plus 1. 0 plus 1 උත්තරේ 1. දැන් මොකද්ද වෙන්නේ? දැන් ඒ වලගේ 1 වෙනවද නැද්ද? 1 වෙච්චනවා කියලා මම තියාගත්තා. දැන් අහනවා a අඩුයි පහට කියන්නේ 1 අඩුයිද පහට වඩා? මොකද්ද? yes. හරි බලා ගන්න. මේකට කියන්නේ hand trace එකක් කරනවා කියලා. ඇයි කරන්නේ? අපිට පුළුවන් ෆ්ලෝ chart එකක තියෙන දෝෂයක් හඳුනගන්න hand trace එකක් හරහා. mouse කියලා පෙන්නුවා. දැන් මොකද්ද? a equal a plus 1. දැන් ඒ වලගේ කීයද? 1 ධන 1 නේද? 2 වෙනවා. මෙතන අපිට ඕන නම් මෙතන දැන් දැම්ම දාගන්න පුළුවන් අගේ 2 කියලා. අඩුද පහට වඩා කියලා අහනවා. yes. දැන් ආයිත් උඩට යනවා. yes හරහා. yes හරහා ගියාම ආයිත් mouse කියලා පෙන්නනවා. දැන් ආයිත් a equal a plus 1. දැන් ඒ වලගේ කීයද? 2 plus 1 3 වෙනවා. අපි දැන් මෙතන 3 දාගමු. වෙනස් වුණානේ 3 දාගමු. අහනවා මේ 3 less than 5ද කියලා. ඉතින් ඒක yes වෙනවා. අඩුයිනේ. ආයිත් උඩට ගියා. mouse පෙන්නුවා. a equal a plus 1. දැන් කීයද? 3 plus 1 4 වෙනවා. 4 less than 5. yes. නේද? yes වෙනවානේ. දැන් මෙතන 4. sorry. mouse පෙන්නුවා. a equal a plus 1. 4 plus 1 කීයද? 5. 5 less than 5. no වුණාම මොකද්ද වෙන්නේ? end වෙනවා. no වුණාම end වෙනවා. ඉතින් බලන්න දැන් මේක කී වතාවක් තියෙනවද කියලා. පොඩ්ඩක් ඉන්න. highlighter එක ගන්න ඕන. මේ mouse කියන දා කී වතාවක් print කරලා තියෙනවද? මේ පළවෙනි වතාව. දෙවෙනි වතාව. 3 4 5 පේනවද? හරි නේද වැඩේ? ඔන්න ඔහොමයි ෆ්ලෝ chart එකක් ඇඳලා ඒක චෙක් කරන්නේ මොකෙන්ද? hand trace එකෙන්. සම්පූර්ණ කරගන්න. ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න.
හරි නේද? වෙලාව ඇති කියලා හිතෙනවා. ඉක්මන් කරන්න. වෙලාව ඇති කියලා හිතන නිසා මම යනවා ඉස්සරහට. ඊළඟට යන්න හදා. බලන්න. මේ තියෙන්නේ මේක අපි කලින් ඩිසයින් කරපු එක. මේකෙත් අර මම හැමදාම කියනවා වගේ ඩිසයින් එකේදී ස්ටාර්ට් එකයි ස්ටොප් එකයි වරද්දලා තියෙනවා. හරි? ඔයා ඒක හරියට හදන්න. මේ වැරද්ද කරන්න එපා. ස්ටාර්ට් එකයි ස්ටොප් එකේ හැඩේ වැරදි. හරි අපි යනවා ඊළඟට. Draw a suitable flowchart to print all multiples of 5 between 1 and 100 including both 1 and 100. අපි ඒ දෙක include කරලා ගමු. හරි? 1 and 100 include කරගමු. ඒ අතර තියෙන පහේ ඒවා නේද? හරි. එන්න බලන්න. එහෙනම් පළවෙනි එක මොකද්ද? පළවෙනි එක පහනේ. නේ? බලන්න. Draw a suitable flowchart to print all multiples of 5 නේ? all multiples of 5 between 1 and 100. එහෙම නේද කියලා තියෙන්නේ. ඉතින් මොකද්ද පළවෙනි එක? 5. ඔහොම නේද අපි දන්නවනේ. ඊට පස්සේ 10. ඊට පස්සේ 15. ඔහොම නේද යන්නේ. ඔහොම ගිහිල්ලා 95න් ඉවර 95 100න් ඉවර වෙනවා. ඉන්ක්ලූඩින් නේ. හරි? ඔහොම නේද යන්න ඕනේ. රයිට් අපි වැඩේ කරමු. මේ හරි ලේසි බලන්න. start මේ මිඩ දෙකක් ගහලා හරි start එක ගත්තා. x equal 5. x වලගේ 5යි කියලා මම ගත්තා. equal ලකුණු පාවිච්චි කරපු නිසා මම ගත්තේ rectangle එකක්. ඒ කියන්නේ process එක ලකුණු තමයි මම ගත්තේ. මේ වෙලාවේ මම input එක පාවිච්චි කරේ නැහැ. ඊට පස්සේ මොකද්ද කියන්නේ? මේ ඔක්කොම print කරන්න ඕනේ. ඒ නිසා මම ගන්නවා display පළවෙනි එක print වෙන්න එපා. display x. ඒක double quotation දාන්නේ නැහැ. හරි? මෙයාට අපි කියනවා variable එකක් කියලා. x වලට මොකද්ද කියන්නේ variable එකක්. x වලට අපි නමක් කියනවා මොකද්ද variable. variable වලට double quotation දාන්නේ නැහැ. ඒ double quotation දාන ඒවාට අපි කියනවා අපි නිකන් හිතමු මේ වගේ නිකන් cat නේද? නැත්තම් total ඔය වගේ ඒවාට අපි කියන්නේ මොනවද? ඔයාලට අපි කියන්නේ text නේ. ඕවා text නේ. එතකොට text වලදී අපිට තව නමක් කියනවා string කියලාත් කියනවා. string. හරි නම string. string වලදී තමයි double quotation දාන්නේ. කියන්නේ වචන මොන හරි. දැන් මේ x equal 5 කියලා දුන්නාම ඇත්තටම වෙන්නේ පුතේ දැන් ඔයාගේ කම්පියුටරේ තියෙන RAM එක කියලා කෑල්ලක්. මෙන්න මේවා එකක් RAM එක. හරි. මේ RAM එක මේ වගේ නිකන් මේක මේ වගේ කොටස් වලට බෙදිලා තියෙනවා. මම මේ ඉතාලම සරලව කියන්නේ. හරි. මොකද මේක හරියට උගන්වන්නේ A level වල පස්වෙනි පාඩමේදී. හරි අහගෙන ඉන්න. මේ RAM එකේ තියෙන මේ පොඩි කොටුවකට කියනවා frame එකක් කියලා. සිංහලෙන් නම් රාමුවක්. මේ එක frame එකක ගබඩා වෙනවා. එක frame එක ගබඩා වෙනවා x equal 5 කියලා. ඔන්න ඔහොම පොඩි දෙයක් වෙන්නේ. හරි? x equal 5. හරි. එතකොට මේ වගේ ගබඩා වෙනකොට මොකද්ද කියන්නේ? ඒ කියන්නේ x වල අගය 5යි. ඒක වචනයක් නෙමෙයිනේ. ඒක අගය ආදේශ කිරීමක්. ඒ වගේ වලට කියන්නේ variable කියලා. programming වලදී variable ඔය අපි ඉස්සරහට කතා කරනවා Pascal programming.
ඒවට ගන්න වා කියන වචනේ var වා. හරි ඒවා ඉස්සරහට කතා කරමු. ඔන්න දැන් display x කරා. හරි display x කරා. ඊට පස්සේ අපි යනවා ඉස්සරහට. දැන් x වලගේ කීයක් වෙන්න ඕනද? x equal x plus 5. එතකොට ඒ වගේ ගණිතය වැඩ කරලා අපි දාන්නේ process එකක් කොටුවක්. ආයිත් මොකද්ද? ආයිත් display x මම ආයිත් කියන මේවට double quotation දැම්මොත් වැරදි. display x. දැන් අහනවා if x වලගේ කුඩයි හෝ සමානයි 100ද කියලා අපි අහනවා ප්‍රශ්නාර්ථයකුත් දාලා. ඒකට කියන්නේ මොකද්ද? අපි කියන එකට ඩයමන්ඩ් එකක් කියලා. ඔහොම කැපෙන්න දෙන්න එපා. කැපුණොත් වැරදි නේද? මගේ කැපුණා. end කරනවා no වුණාම yes වුණාම මෙන්න මෙතෙන්ට යනවා. yes වුණාම මෙතෙන්ට එනවා. කතාව හරිද? මේක ඔප්පු කරන්න මොකෙන්ද? hand trace එකෙන්. පොඩි hand trace එකක් ගහලා බලමු. මේ කතාව තේරුම් ගන්න. හැම වෙලාවෙම flow chart එකක් ඉල්ලා තිබෙද්දී ඒකට hand trace ගහලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. හරි hand trace එකක් ගහලා දෙන්නේ මොකටද? hand trace එකක් ගහලා දෙන්නේ මේ hand trace එකක් ගහන්න එපා. එයා කියලා නැත්තම් ප්‍රශ්නේ අහලා නැත්තම් ගහන්න එපා. ඇයි මම එතකොට මේ hand trace එකක් ගහලා පෙන්නන්නේ. මම ඔයාලට තාම උගන්වනවා. මම ඔයාලට එක කියලා දෙන්න ඕනේ පොඩ්ඩක් බලන විදිය. right. අපි hand trace එකක් ගහලා බලමු. ඒ නිසා flow chart එකක් ඉල්ලපු වෙලාවට ඉල්ලුවේ නැත්තම් hand trace එකක් දෙන්නේ නැහැ. හරි. බලමු. පළවෙනි මොකද්ද? x වල value එක. ඊට පස්සේ display x. display x. x equal x plus 5. ඒ කියන්නේ මෙවර මම මෙයාව ගත්තා. ආයි display x ගන්න එපා. එක වගේ දෙකක් ගන්න එපා. එහෙම ගන්න පුළුවන් අවශ්‍ය නම් ඔයාලට. හරි. මම මෙයාව ගන්න ඊට පස්සේ if x කුඩයි හෝ සමානයි 100ද කියලා අහන එක ගත්තා. දැන් ඉතින් අර වගේ ඉරි ගහන්න ඕනේ. ඔක තමයි වෙලාවෙ වැඩි. ඉරි ඔක්කොම අවුල් යනවා. හරි. ඔය ගණන් ගන්න එපා. ඔයා හරියට ගහගන්න. ආගෙන ඉන්න hand trace එක ගන්න විදිය ඔක්කොම අවුල් වෙනවා. ඉර දිගයි කියලා කියන්නේ වර්ධිනවා කියලා කියන එක තමයි. ඉත දිග නම් ඇද වෙනවා. ඇල වෙනවා. හරිම කැතයි. හරි. පළවෙනි x වලගේ 5යි. display x. ඒ කියන්නේ display x කියලා කියන්නේ මොකද? 5 පෙන්නන්නේ. 5 print වෙනවා. හරි? ඒකයි. sorry. දැන් double quotation එකක් දැම්මොත් එහෙනම් පුතේ පෙන්නන්නේ x කියන අකුර. ඒ නිසා double quotation දාන්නේ නැහැ. x ට එකතු කරන්න 5ක්. කීයක් වෙනවද? x වලගේ 10ක් වෙනවා. එහෙමනේ උඩ කියලා තියෙන්නේ. දැන් x වලගේ කීයද? අපි ඊළඟ රූල් එක x වලගේ දැන් 10ක් වුණා. ඔන්න x වලගේ දැන් 10යි. ඒ කලින් වෙනස් වුණා නේ දැන් මම පෙන්නුවේ. x වලගේ සිරවල ඉතින් පුතේ මේ 10 අඩුයි හෝ සමානයි 100. ඔහොමනේ ඒක ලිව්වා. yes. ඇත්ත. display 10. දැන් කීයක් වෙනවද? තව x මෙබන් x equal x plus 5 නේ තියෙන්නේ. දැන් x වලගේ කීයද? 10යි. 10ට equal 5. sorry plus 5 15 වෙනවා. ඉතින් ඔහොමනේ පුතේ යන්නේ. දැන් මෙතන 15 ලියා ගන්නවා. පැටලෙයි කියලා හිතනවා. එතන අහනවා x කුඩයි හෝ සමානයි 100ද? 15 කුඩයි සමානයි 100. yes. දැන් මෙතන 15 පෙන්නනවා. right x equal x plus 5. x වලගේ කලින් කීයද 15 ධන 5. 20ක් වෙනවා. right අහනවා x අඩු හෝ සමානයි 100ද? 20 අඩු හෝ සමානයි 100. yes. ඉතින් පුතේ දැන් ওই වගේ ඉතින් ලියන් ගියොත් ඉවර වෙනකම් ලියන් යන්න පුළුවන් නේද? හරි? ආවක තමයි hand trace එක. ටක් ගාලා ලියාගන්න. හැකි ඉක්මනින්.
මම පොඩි වෙලාවක් දෙන්න ඉක්මනට ලියාගමු. ඉක්මන් කරා. ඉල්ලලා නැත්නම් හෑන්ඩ් රේස් එක දෙන්න යන්න එපා. වෙලාව ඇති කියලා හිතන නිසා මම යනවා ඉස්සරහට. වෙලාව ඇති කියලා මට හිතෙනවා. ඒ නිසා මම යනවා ඉස්සරහට. හරි බලමු ඊළඟ එක. මේකේ අපි බලමු ඇඳලා තියෙන එක මොකක්ද කියලා. අවධානයෙන් බලා ගන්න. මේක වැරදි. ඇයි පුතේ මම මේක වැරදි කියලා කියන්නේ? මේ බලන්න. ඒකත් මම කියලා දෙන්න මේ දරුවන්ට. එතන විදියට රතු පාට හොඳයි නේ. පෙන් එක. මේකේ අගේ දැන් කීයද? x වල අගේ 5යි. බලා ගන්න. දැන් x වල අගේ කීයක් වෙනවද? 5 ධන 5 වුණාම 10ක් වෙනවා. ඩිස්ප්ලේ කීයද 10. පුතේ පටන් ගන්න ඕනේ පහෙන්. ඒ නිසා මේ ඩිස්ප්ලේ කියනකොට කොතන ඩිස්ප්ලේ කියනෝනේ මෙන්න මේ උඩට. මෙයාට වඩා උඩට එන්න ඕනේ. තේරෙනවද වැරද්ද? හරි? ඒ නිසා මේ ෆ්ලෝ chart එකේ වැරද්දක් තියෙනවා. මේක වැරදි. ඩිසයින් එකේ වැරද්දක් වෙලා තියෙනවා මේක ඩිසයින් කරන කෙනාට. හරි? පොඩ්ඩක් එහෙම දේවල් වෙනවා. හරි යන් ඉස්සරහට. Draw a suitable flow chart to print even numbers from 100 to 500. අපි 100 to 500 ඒ දෙන්නවත් ගමුද? හරි? බලමු. අපි ඒ දෙන්නවත් දාලා ගමු. හරි? මොකක්ද දැන් කරන්න ඕනේ? මේ හරි ලේසි. Draw a suitable flow chart, print even numbers. Start. මොකක්ද දැන් කියන්න ඕනේ? x equal 100. x වලගේ 100. equal නම් කොටුවක් දාන්න process එකක්. display x නේ. ඇයි x වලට double quotation දාන්නේ නැහැ දැම්මොත් වැරදි. double quotation දාමු print x කියලානේ. නැත්තම් ඒකේ value එක. දැන් මෙතන display වෙන්නේ කීයද? 100 display වෙනවා. ඊට පස්සේ even numbers නේ. එහෙනම් x equal x plus 2.
ඒ ඉතින් 100 102 එහෙම නේද යන්නේ. ඊට පස්සේ අහන ප්‍රශ්නයක් if x x වෙලාගේ කීයට වඩාද අඩු වෙන්න ඕනේ 500 නේ. අඩුයි හෝ equal නේ less than or equal 500 ද question mark එක දාලා ඔන්න ඔක් ගහගන්න. ඊට පස්සේ end එක. බලන්න මේ ඔක්කොම එක වගේ නේද ළමයි. පොඩි දෙයක් තියෙන්නේ හරි. මෙතන no. yes වුණාම මෙහෙම ගිහිල්ලා මෙතෙන්ට නැත්තම් ඩිස්ප්ලේ වෙන්නේ නැහනේ. හරි? yes. ඔච්චරයිනේ. වැඩි හරිද? දැන් හිතන්නකෝ බැරි වෙලාවත් දැන් මෙතන අපි දැන් මේක ඇන්දේ දැන් අපි මේක ඇද්දේ දැන් මේක අන්දිද්දී අපි ඇන්දේ including නේ including 100 and 500 අපි මේක ඇන්දේ එහෙමයි හිතන්නකෝ බැරි වෙලාවත් මේ දෙන්නව නැතුව ගන්න කිව්වා කියලා එහෙමත් වෙන්න පුළුවන් නේ ඒක ඒතර කොහොමද දෙන්නේ start පොඩ්ඩක් බලා ගන්න හරි ලේසි start x equal එහෙනම් ඉතින් ඔයාලට කෙලින්ම පටන් ගන්න පුළුවන් කීයෙන්ද මේ 100 නැතුවනේ නේද මේක කරන්න ක්‍රම ගොඩාක් තියෙනවා හරි කෙලින්ම පටන් ගන්නවා 102කින් වැඩ ඉවරයි 100 නෑනේ ඒක රහුවෙන්නේ නෑනේ දැන් ඒවා එක්ස්ක්ලූඩින් ඈ ඒවා නැතුව මේ කියන්නේ display x x equal x plus 2 if x කුඩයි 500 අන්න එතකොට equal වෙන්නේ නෑනේ එතකොට 500 අහුවෙන්නේ නෑ ප්‍රශ්නාර්ථ ලකුණු අනිවාර්යෙන් දාන්න නොවුනාම end වෙන්න ඕනේ yes වුණාම උඩට යන්න ඕනේ කොතනද මෙන්න මෙතෙන්ට එන්න ඕනේ නැත්තම් x එක ඩිස්ප්ලේ වෙන්නේ නෑනේ තේරුණාද කොච්චර සරලද බලන්න මට විනාඩියක්වත් ගියේ නෑනේ අඳින්න හරි ඔය රතු පාටෙන් ඇඳපු එක ඇඳලා තියෙන්නේ excluding 100 and 500 නේද ඒ නිසා තේරුම් ගන්න excluding සම්පූර්ණ කරගන්න මම පොඩි වෙලාවක් දෙන්නම් නිල් පාට එක ඇඳේ including 100 and 500 ඒ කියන්නේ ඒක ඇතුළත් කරලා 100යි 500යි රතු පාටෙන් ඇඳේ එක ඇඳේ exclude කරලා ඒක ඇතුළත් කරන්නේ නැතුව හොඳයි ඉක්මන් කරන්න
හරි වෙලා ඇති කියලා හිතෙන නිසා මම යනවා ඊළඟට. තව ගණන් දෙකකින් මේ ටියුට් එක පළවෙනි ටියුට් එක අවසන් වෙනවා. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. මේ තියෙන්නේ මේකට ඩිසයින් කරපු එක බලමු එක හරිද කියලා. ඔව්නේ වැරද්දක් නැහැ. මේ ඇඳලා තියෙන්නේ මොකද්ද? including both 100 and 500 හරි. යමු ඊළඟට. Draw a suitable flowchart to print odd numbers අන්න බලන්න. අපි මේකෙත් include කරලා ගමුනේ 300 to 900 ඒකත් include කරලා ගමු. සමාන ලකුණක් නෙමෙයි වෙනස් වෙන්නේ පොඩි දෙයක් තියෙනවා. right මේ බලන්න. odd numbers. අහන්නේ මොනවද? odd numbers. Start odd numbers නම් 300 900 දැන් 300 even number එකක් odd නෙමෙයි. පළවෙනි එක මොකද්ද? අපිට ගන්නනේ 301 නේ 301 ගමු. 301. 300 900 අතර ළමයි පළවෙනි odd සංඛ්‍යාව ඔත්තේ සංඛ්‍යාව 301 නේ. හරි. ඊට පස්සේ display x වලට ඩබල් කොටේෂන් දාන්නේ නැහැ. මං කෝ variable වලට දාන්නේ නැහැ කියලා. x හරි. ඊට පස්සේ x plus sorry පොඩ්ඩක් ඉන්න මකන්න ඕනේ. හදිසියෙදී නේද මම. x equal x plus 2. ඇයි? 301 303 305 එහෙමනේ යන්නේ. හරි. if x less than or equal 900 කොහොමද 900 එන්නේ නැනේ පුතේ. හරි. no වුණොත් ප්‍රෝග්‍රෑම් එක නතර වෙනවා. yes වුණොත් උඩට යනවා. සම්පූර්ණ කරගන්න ටක් ගාලා ඉක්මන් කරන්න.
හරි නේද? වෙලා ඇති. අපි යනවා ඊළඟ එකට. බලමු මේකේ ඇඳලා තියෙන එක මොනවද කියලා ඩිසයින් එක. හරි මේක හරි. ඊළඟට අපි යනවා draw a suitable flowchart to print all multiples of 10 between 25 10 නේ 25 කියලා කියන්නේ පළවෙනි එක 30 නේ ළමයි 30 නේ පටන් ගන්න එහෙනම්. හරි බලමු. අවසාන එක. බලා ගන්න. Draw a suitable flowchart to print all multiples. හරි මේකේ තියෙන්නේ draw a suitable flowchart to print all multiples between multiples of 10s between 5 and 100 including both 25. ඉතින් ඔහොම කිව්වට ඉතින් මේ 25 කියන්නේ නේද? බලන්න. 25 කියලා කියන්නේ ළමයි 10 වල මල්ටිප්ලිකේෂන් එකක් නෙවෙයිනේ. පළවෙනි එක මොකක්ද දෙන්නේ? 25 වලට පස්සේ තියෙන 30. 100 ඒක හරි. ඉතින් ඔය හරි ලේසි. start ඔයාලට කෙලින්ම පටන් ගන්න පුළුවන් x equal 30. දැන් මොකද්ද display x. display x. x equal x plus 10. 10 ගන්න පුතේ යන්නේ 10. if x less than or equal 100. මම ඔයාලට දැන් කියලා දීපු නිසා ටක් ටක් ගාලා කරන් යන්නේ හරි. no නම් end වෙනවා. yes උනාම මෙන්න මෙතනට යනවා. arrow head එක අනිවාර්යෙන් දාන්න ඕනේ. yes උනා. සම්පූර්ණ කරගන්න ටක් ගාලා. ඉක්මන් කරන්න. හරි නේද? අපි ඒකෙත් බලමු උදාහරණය. මම හිතනවා දැන් ඉවරයි කියලා. පොඩ්ඩක් බලන්න. x වලගේ 30යි ඩිස්ප්ලේ කරනවා x ඒ කියන්නේ 30 ඩිස්ප්ලේ කරනවා. දැන් මෙතනදී කීයක් වෙනවද? 40ක් වෙනවා. 40 අඩුද කියලා අහනවා 100ට වඩා. yes yes නම් ආයි ගිහිල්ලා ආයි 40 නේද? ආයි පාර ඩිස්ප්ලේ කරනවා. ඔහොම ඉතින් දිගටම 10 10 එකතු වෙනවා. ඒතකොට ඉතින් 10 මල්ටිප්ලිකේෂන්ස් ටික ලැබෙනවා. ඔක තමයි කතාව. මම හිතනවා පැහැදිලියි කියලා. අපි බලමු මේකේ අපි ඩිසයින් කරලා තියෙන එක වැරද්දක් තියෙනවනේ. වැරදි. මේකේ වැරද්දක් තියෙනවා බෑ. දැන් මෙතන කියලා තියෙන විදිහට ඩිස්ප්ලේ වෙන්නේ 25නේ. නේ? 25 වෙනාට පස්සේ ඊට පස්සේ 10ක් යොදනවා කිය 35යි. වැරදිනේ. හරි. ඒ නිසා මොකද වෙන්නේ මෙතන 30ක් කරන්න ඕන. ඊට පස්සේ තමයි 30 ඩිස්ප්ලේ වෙන්නේ. ඊට පස්සේ තමයි ඒක 40ක් වෙලා කතාව යන්නේ. හරි. ඔන්න ඔහොමයි තිබ්බේ. අරකේ වැරද්දක් තිබ්බා. ඒකේ මම ඔයාලට වැරද්ද පෙන්නුවේ. හරි. මේක වැරදි. මම අඳපු එක නිවැරදි. මේක වැරදි. හරි. ළමයි ඔන්න ඔයගේ දැන් පළවෙනි ටියුට් එක අපි ඉවර කරලා තියෙන්නේ. මම පාඩම මෙතනින් නතර කරනවා. ඔයගේ පළවෙනි ටියුට් එක අපි දැන් ඉවර කරලා තියෙන්නේ.